Welcome to my YouTube channel. අදත් ඔයාලව මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අදත් අපි යනවා පොඩි ගමනක්. ඔයාලවත් මාත් එක්ක එකතු කරගන්න තමයි මම හදන්නේ. එහෙනම් මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මාව subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් එන්නකෝ වීඩියෝ එක පැත්තට. ඔන්න ඉතින් දැන් අපි පිටත් වෙලා ඉන්නේ අපේ place එකට යන්න. ලස්සන view එකක් පහු කරගෙන තමයි යන්නේ. මෙතන දකින්නකොටම අපිට හිතුණා ටිකක් රිලැක්ස් වෙලා යන්න ඕනි කියලා. ලස්සන view එකක් එතන තිබුණේ. ඒක වෙනම feeling එකක්. මෙයා හොඳටම දොයි. මේ place එකේ අපි ටික වෙලාවක් ඉඳලා තමයි ගියේ. බලන්නකෝ අපේ චූටි බබා මොනවද කන්නේ කියලා. මේ වගේ වැඩ තමයි මට වෙන්නේ. එයා හරි ආසාවෙන් කනවා. එයා ගොඩක් ආසයි පොල් රොටි කන්න. අපිට බේරෙන්න හම්බුන්නේ නැහැ මෙතනදී යාට ඕනි කියලා. ඉතින් එයා රස කර කර කනවා. අපි දැන් මේ ප්ලේස් එකට ඇවිත් ඉන්නේ. රඹුක්කන තමයි තියෙන්නේ. පින්නවල සූ එක. මේ තමයි පාකින් එක. මෙතනින් එහා පැත්තට යන්න ඕනේ අපි. ටිකට්ස් එහෙම ගන්න තියෙන එහා පැත්තේ. බලන්නකෝ මොන වගේද කියලා. මාත් ෆස්ට් ටයිම් තාම මෙතෙන්ට ගියේ. මෙතන තමයි එන්ට්‍රන්ස් එක. මෙතනින් අපි ටිකට්ස් ගන්න ඕන. මට මතක විදිහට එක්කෙනෙක්ට රුපියල් 300ක් වගේ වෙනවා ටිකට් එක. අපි යන දවසේ නම් ගොඩාක් සෙනග හිටියේ නැහැ. මේ ප්ලේස් එකට යනවා නම් අනිවාර්යයෙන්ම මෙතනට යන්න. මේක තියෙන්නේ එන්ට්‍රන්ස් එකට එහා පැත්තේ. මෙතන හදලා තියෙන්නේ සත්තුන්ගේ ඇත්ත හම් වලින් කරපු නිර්මාණ. ඒවා පොඩි බබාලට එහෙමනම් හරිම විශේෂයි. අපිට ඒක දැක්කම හිතන්න බෑ ඒක සත්තු හම් වලින් කරලා තියෙන කියලා. ඇත්ත සත්තු වගේම එතන තියෙනවා. පොඩි බබාලා නම් හරි ආස වෙයි මේවට. හරි ලස්සනයි ඒක බලන්න. මේ ඇත්ත සත්තුන්ගේ හම් වලින් නේද හදලා තියෙන්නේ? නේ? සුදු මහත්තයා කවුද? විද්දු පුත්තේ? මූණේ ඇටි. Putih buah. Buah, slot bear. Ya. Bear. ඔන්න ඉතින් දැන් අපි ඇතුළට යන්න තමයි හදන්නේ. මෙතන ටිකට්ස් ටික අපි පෙන්නලා චෙකින් වෙලා තමයි ඇතුළට යන්න ඕනේ. මෙතනින් තමයි පටන් ගන්න. අපි මුලින්ම බලන්න ගියේ මෙයාලව. ලස්සනයි. බලන්නකෝ යාළුවගේ ලස්සන. අපේ බබා නම් හරිම එක්සයිට් වෙලා ඉන්නේ. අපිට මෙයාලට කෑම දෙන්න පුළුවන්. එතනින් සල්ලි දීලා කෑම ගන්න ඕන. මෙයාලට කෑම දෙනවා නම් අපිට සල්ලි දීලා ගන්න පුළුවන්. ඒ වගේ තියෙන්නේ ඉතින් ඔය කොළ ಜಾති, පළතුරු ಜಾති තමයි. එහෙනම් අපි අඳුරන එක්කෙනෙක් නේද? මේ ඉන්නේ ඔරික්ස් ගවයා. එයා ටිකක් විශේෂයි ඉතින්. මෙතනත් හිටියා. මෙයාගේ නම නම් මට මතක නැහැ. එයාත් ලංකාවට ආවෙනික සතෙක් නෙමෙයි. එයා ටිකක් කලබල වෙලා හිටියේ. දැන් අපි යන්න හදන්නේ කිඹුල් අරණට. මෙතන මම නම් හරි ආසාවෙන් ගියේ මෙතෙන්ද. මං කිඹුල්ලුන්ට ආසයි. ආසයි බයයි දෙකම. ඉතින් කිඹුල්ලු බලාගෙන තමයි ගියේ. මෙතන තිබුණා යාළගේ ඇට කටු වලින් හදපු එකක්. මේ මෙතන තියෙන්නේ නම් ඇත්ත බිත්තර නෙවෙයි මං හිතන්නේ. ඒක නම් හරියටම දන්නේ නැහැ. කිඹුල් බිත්තර. මේ තියෙන අපි බලන්න ආව ප්ලේස් එක. මෙතන මේ පාලමේ මැදින් වෙන් කරලා තියෙනවා මෙයාලව වර්ග දෙකකට. මේ පැත්තේ ඉන්නේ හැල කිඹුලු. අනිත් පැත්තේ ඉන්නේ ගැට කිඹුලු මට මතක විදියට. මේ මෙතන පේනවා දෙන්නෙක් ඉන්නවා.
මේ ලංකාවේ විශාලතම හැලකිඹුලා ඉන්නෙත් මේ පින්නවල සූ එකේ කියලා මම දැකලා තියෙනවා. අහලා තියෙනවා. එයාගේ නම කදිර කියලා තමයි තිබ්බේ. ඉතින් මෙතන ඉන්නේ නම් එයාද කියලා දන්නේ නැහැ. මෙතන දෙන්නෙක් හිටියා. බලන්නකෝ මෙයාගේ ලොකු. එයාත් ලොකු එක්කෙනෙක්. මම දන්නේ නැහැ මේ යාද කියලා. කොහොම හරි මෙතන 3-4 දෙනෙක්ම හිටියා. වෙන් කරලා තමයි තියෙන්නේ. You're the first thing on my mind. You're my sunshine. You make everything so bright. ඔන්න තව ලස්සන කට්ටියක් ඉන්න තැනට අපි ආවේ. බලන්නකො මෙතන 2-3 දෙනෙක්ම ඉන්නවා. මෙතනත් හැංගිලා ඉන්න වලට පේනවද? ඉත්තව වගේ තමයි එතන ඉන්නේ. යාලා හැංගිලා ඉන්නේ. පේන්නේ නැහැ කට්ටියට. මෙතන නම් හරිම ලස්සන view එකක් තිබුණේ. මොන වැඩේ කරන්න ගියත් ඉතින් මගේ අතින් මෙහෙම දෙයක් නම් නොවී තියෙන්නේ නැහැ. බලන්නකො මෙතන මොකද වෙන්නේ කියලා. දැන් අපි මේ යන්නේ තව ලස්සන යාළුවෝ කට්ටියක් බලන්න. මෙයාලා මම ගොඩක් දැකලා තියෙන කාටුන් වල. මෙයාලා කාටුන් වල නේද ගොඩක් ඉන්නේ. මෙයාගේ නම නම් ලීමන් වගේ තමයි මට මතක විදිහට දාලා තිබුණේ. අපි දැන් යන්නේ තවත් ලස්සන තැනකට. අපි පොඩි කාලේ ඉඳන් ආසයින් ඉතින් වලහ කිව්වම ඉතින් වලහකම බය සතෙක්නේ මතක් වෙන්නේ. ඒ වුණාට මෙයා නම් හරිම කියුට් නේද? එයා දැක්කම පව් කියලා හිතනවා. එයාලා වැඩියෙන්ම කන්නාස මීපැණි කියලා තමයි එතන අය කිව්වේ. මෙයා අපි යන වෙලාවෙත් මීපැණි කකා තමයි හිටියේ. ඔන්න බලන්නකෝ ඉතින් මෙයා වලහට ආස වෙලා hina වෙනවා. එයාට හරි ලස්සන අත්දැකීමක් වුණා මේ ගමන. සත්තුන්ට වඩා මම නම් ගොඩාක් ආස වුණේ මේකේ තිබුණ ලොකේෂන් එකට. හරි ලස්සනයි එතන. කොළ පාටින් පිරීලා තිබුණේ ගස් වැල් මල් හැමදේම තිබුණා. හරිම කාම් ෆීලිං එකක් තමයි තියෙන්නේ. ඉතින් අපි ගොඩක් වෙලා එතන හිටියා. මෙතන අපි හිතුවේ සත්තුන්ගේ මොකක් හරි මේ ප්‍රදර්ශනයක් හරි එහෙම එකක් තියෙයි කියලා. හැබැයි මෙතන ඇතුළට ගියාම තමයි එතන බලන්න හදලා තියෙන්නේ. දිවියෙක් තමයි එතන හිටියේ. මෙතනින් ඇතුළට යන්න ඕන. අපි හිතුවා ඉන්න එකක් නැති වෙයි කියලා. උනට බලන්නකෝ. මෙයා අපි යන වෙලාවෙම කොහෙද ඉඳලා ආව එතනට. අපි මෙතනට යද්දි 10 පහුවෙලා තිබුණ හින්දා අපිට දැන් 3:00 වගේ වෙලා තියෙද්දි අපිට මෙතන සම්පූර්ණ ඇවිදලා ඉවර කරගන්න බැරි වුණා. තව සත්තු ගොඩක් ඉන්නත් අපිට බලන්න බැරි වුණා. ඉතින් අපේ දවස් අද ගෙවුනේ මේ විදිහට හරි ලස්සනට ගෙවුන දවසක්. මතක ගොඩාක් එකතු කරගත්ත දවසක්. ඔයාලත් එක්කත් මට ෂෙයා කරගන්න පුළුවන් වුණා. වීඩියෝ එක පුරාවට මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයි හම්බෙමු. ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න. බයි බයි.